ඉන්නන් කියන්නේ අපේ ශරීරයේ සම මත ඇතිවෙන ඊටමත් අවලස්සන චර්ම රෝගයක්. HPV වෛරසයේ බලපෑම නිසා සම මතු පිට ස්තරය අසාමාන්‍ය ලෙස වර්ධනය වී ගැටිත්තක් දක්වා වැඩි දියුණු වන අතර සම මත ඇතිවෙන එවැනි ගැටිති ඉන්නන් ලෙස හඳුන්වනවා. එවැනි ඉන්නන් අතරින් බොහෝමයක් ඒවා ප්‍රතිකාල නොකලත් ටික කලකින් ඉවත් වී යන්න පුළුවන්. ඒ වගේම ඉන්නන් ප්‍රමාණයෙන් කුඩා නම් ඔබ අනියත බියක් ඇති කරගත යුතු නැහැ. නමුත් මේ හේතුවෙන් පිරිසක් ඉදිරියේ ඔබ අපහසුතාවයකට පත්වෙන්න පුළුවන්. ඉන්නන් ඉවත් කර ගැනීම සඳහා වෙළඳපොළ වෙත ඉදිරිපත් කර ඇති වාණිජ නිෂ්පාදනවල ශරීරයට අහිතකර විෂ රසායනිකයන් අන්තර්ගත වී තිබෙන නිසා ඒවායින් වැළකී ස්වභාවික ප්‍රතිකාර සඳහා යොමු වීම වඩාත් හිතකර වෙනවා. මේ ඔබව දැනුවත් කරන්න යන්නේ කිසිම වේදනාවකින් තොරව ඉන්නන් ඉවත් කරගත හැකි ඊටාම සාර්ථක ස්වභාවික සත්කාරයක් පිළිබඳවයි. කෙසෙල් එලි භාවිතා කරමින් ඊටාම සාර්ථකව ඉන්නන් ඉවත් කරන්න පුළුවන් කියලා ඔබ දැනගෙන හිටියාද? සිරුර තුර අවම පොටෑසියම් මට්ටම සමී මේ වන විට මතු තිබෙන ඉන්නන් හා ඍජුව සම්බන්ධ වී නොපැවතියත් එහි පැතිරීම හා බලපාන ප්‍රධාන සාධකයක් ලෙස හඳුන්වන්න පුළුවන්. කෙසෙල් වල වගේම කෙසෙල් ලෙලිවලද ප්‍රධාන වශයෙන් පොටෑසියම් අන්තර්ගත වී තිබෙනවා. එම නිසා කෙසෙල් ලෙලි භාවිතා කරමින් ඊටාම පහසුවෙන් ඉන්නන් ඉවත් කරගන්න පුළුවන් බව ලොව නන් දෙසින් වාර්තා වෙනවා. ප්‍රතිකාරී සිදු කරන ආකාරය. ඉන්නා හොඳින් ආවරණය කර ගැනීමට ප්‍රමාණවත් වන පරිදි විශාල හොඳින් ඉදුණු කෙසෙල් ලෙලි කැබැල්ලක් ගෙන කෙසෙල් ලෙල්ලේ ඇතුල් පැට්ට සම මත හොඳින් ස්පර්ශ වීමට තබා වෙලුම් පට්ටියක් මගින් ආවරණය කරගන්න. සෑම දිනකම රාත්‍රී නිින්ඩට යාමට පෙර මේ සිදු කරන්න. මුල් දින කිහිපය තුලදීම ඔබට වෙනසක් දකින්නට ලැබේවි. මෙලෙස සති 2ක් පමණ සිදු කරන විට ඔබ නොදැනුවත්වම ඉන්නන් ඉවත් වී ආවි. ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න.